හායි බුක් ලවර්ස් අද මම ඔයාලට අරන් ආවේ මෙන්න මේ පොත. මේකේ නම තමයි පෙපර්මින්ට්. එතකොට මේ පොත ලියලා තින්නේ ඒෂා ෆර්නෑන්ඩෝ කියන අක්කා. මම පර්සනලි ගොඩාක් කැමති පොතක් මේක. එකක් මේක හරිම කියුට්, ප්‍රමාණයෙන් හරිම පොඩි. ඒ වගේම මේ පොත ඔයාලා හිතනවා වගේ කතා පොතක්වත් කවි පොතක්වත් නෙමෙයි. මේ පොතේ තියෙන්නේ පරිවර්තිත සටහන් සහ ඒෂා ෆර්නෑන්ඩෝ කියන මේ අක්කගෙම අදහස්. මේකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. මෙහි ඇති පරිවර්තිත සටහන්ද මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම්ද යන සියල්ල ජීවිතයේ අඳුරතම ඊර්තුවක වෙසෙන නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා විටමින්, පේන් කිලර්ස්, ඇන්ටිබයොටික්ස් සහ එනර්ජි බූස්ටර්ස් අවැසි සියල්ලන් වෙනුවෙනි. ඒ වගේම ආත්මය සුවපත් වීම උදෙසා දෛනික පෙපර්මින්ට් මාත්‍රාව ලබා ගත යුතු ආකාරය කියලා මේකේ ඉස්සරහ සටහනක් තියෙනවා. ඉතින් ඔයාලා බලනවා ඇති දෛනික පෙපර්මින්ට් මාත්‍රාව කියන්නේ මොකක්ද කියලා. මේ පොතේ තියෙන තවත් කියුට්ම කියුට් වැඩක් තමයි මේ පොත කොටස් 3කට බෙදලා තියෙනවා. කූල් මින්ට් ඩෝස්, ලෙමන් මින්ට් ඩෝස්, ඒ වගේම වයින් මින්ට් ඩෝස් කියලා. ඉතින් මේක කියවනකොට අර ඉස්සරහා තියෙන සටහන කියවලා ඉන්න ඔක්කොටම කලින්. ඒ වගේම මේ පොත මම රෙකමන්ඩ් කරනවා ඔයාලා කියවන්න. ඒ වගේම ඔයාගේ කවුරුම හරි කෙනෙක් මේ දවස්වල ජීවිතේ අමාරු කාර්තුවක් ගෙවනවා නම් එහෙම නැත්නම් හිත බිඳිලා රිදිලා ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට මේ පොත gift එකක් විදිහට දෙන්න කියලා.